ඔයාගේ WhatsApp එකේ තියෙන ස්ටේටස් එකක් ඔයාගේ ෆෝන් එකට සේව් කරගමු. කැමති WhatsApp ස්ටේටස් එකක් ඔයා සම්පූර්ණයෙන් බලලා ඉන්නට පස්සේ ඔයාලට කරන්න දෙන WhatsApp එකෙන් බෑක් වෙන්න. ඉතින් මේකට ෂෝට්කට් එකක් තියෙනවා. ෂෝට්කට් එක අන්තිමටම කියන්නම්. ඊට පස්සේ ඔයා යන්න ඔයාගේ තියෙන ෆයිල් මැනේජර් ඇප්ලිකේෂන් එකට. මෙතනදී ඔයාගේ තියෙන My Files හරි එහෙම නැත්නම් Google ෆයිල් හරි මේ ඕනම ඇප්ලිකේෂන් එකක් ඔයාලට යූස් කරන්න පුළුවන්. මම මෙතන Samsung ලගේ තියෙන My Files app එක යූස් කරනවා. ඊට පස්සේ ඔයාගේ My Files කියන Samsung වගේ app එකේ නම් ඔයාලට උඩ තියෙන ඉරිගෑ තුන ටච් කරලා settings වලට ගිහිල්ලා ඔයාලට slow hide system files කියන එක මේ විදිහට on කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාගේ internal storage කියන එක උඩ click කරන්න. මෙතනදී ඔයාලට තියෙනවා Android කියලා folder එකක්. මේකේ media කියලා folder එකක් තියෙනවා. මේක ඔයාලට .com WhatsApp කියලා තියෙනවා. ඔයාගේ WhatsApp dual messenger වගේ තියෙනවා නම් මෙතෙන්ද ඔයාලට 3-4ක් පෙන්වන්න පුළුවන්. උනත් ඔයා එක එක try කරලා බලන්න. මම මෙතෙන්ද select කරගන්නවා මෙන්න මේ com.whatsapp කියන folder එක. ඊට පස්සේ මේකේ තියෙන WhatsApp කියලා folder එකක්. මෙතන ඇතුලේ තියෙනවා accounts කියලා folder එකක්. මේකෙදී ඔයාලට 1011 හෝ 1002 කියන folders තමයි select කරන්න තියෙන්නේ. මේක සමහරට වෙනස් වෙන්න පුළුවන්. මගේ තියෙන්නේ 1011 කියන folder එක. මම මේක click කරනවා. ඊට පස්සේ media කියලා එකක් මේක යටම තියෙනවා. මෙන්න මෙතන තියෙනවා hide කරපු file එක විදිහට .status කියලා folder එකක්. ඔයා මේක click කරගන්නවා. මේක click කරගත්තට පස්සේ ඔයාගේ WhatsApp එකෙන් ඔයා බලපු status ඔක්කොම වගේ මෙන්න මෙතන ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. දැන් අපි කතා කරමු මේකට තියෙන ෂෝට්කට් එක මොකක්ද කියලා. ඉතින් ඔයාලට මේක නිතරම වගේ කරන්න ඕන නම් ඔයාලට පුළුවන් මේක උඩ long press කරගෙන ඉන්න. long press කරගෙන හිටියට පස්සේ මේ කොහෙන් හරි මේකේ tool bar එකක් එයි. මෙන්න මෙතන දෙනවා move කියලා. මෙන්න මෙතනින් ඔයාලට මේක add home screen කියන එකට දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන add කරන්නද කියලා අහනවා. මම මේක add දෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේක ඔයාගේ home screen එකෙන් ඔයාට එකපාරක් click කරපුවම ඔටෝම මෙතනට ඔයාව අරන් එනවා. මම මෙතනින් මට example එකක් විදිහට මම select කරගන්නවා මෙන්න මේ තියෙන photo එක. ඔයා මේකට long press කරන් ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේක copy සහ move කියලා options දෙකක් එනවා. මම මේකෙන් copy කියන option එක select කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මේක copy කරගන්න ඕනේ තැනක් ඔයාලට select කරගන්න ඕනේ. මම මේකේ internal storage වල තියෙන CDMI කියන folder එක ඇතුළට මම නිකන් save කරගන්නවා. ඊට පස්සේ copy here දුන්නාට පස්සේ අපිට එතෙන්ට location එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට photo එක බලා ගන්න පුළුවන්. මම මෙතන මේ විදිහට photo එක open කරගන්නවා.